දෙන්න කයියක් එකක ඉන්නවා. The one who got my number at the concert. Hi, welcome back to our YouTube channel. ළමයි voice එක ගන්න හිතන්න එපා. මම ටිකක් අසනීපෙන් ඉන්නේ අද. මේ දවස්වල මෙහි climate එක change වෙනවනේ. අපි හැමෝටම මේ දවස්වල ලෙඩ. ඉතින් ඔයාලා මේ vlog එක දැක්කට පස්සේ මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්නම ඕනේ. මොකද දන්නවද? අපි මේ අද යන තැන දැක්කම ඔයාලට හිතාගන්න බැරි වෙයි මේ කටාර්ද නැත්නම් යුරෝප් country එකක්ද කියලා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට ෆන් දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ඒවා මග අරගන්නේ නැතුව වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අද මම ඔයාලට පෙන්වන්න එකයි යන්නේ කටාරවල තියෙන ලක්සරි අයිස්ලන්ඩ් එකක්. ඒක තමයි The Pearl Qatar. මේක දෝහාවල තියෙන man-made luxury අයිස්ලන්ඩ් එකක්. මේක මුහුද මැද artificial අයිස්ලන්ඩ් එකක් විදිහට තමයි build කරලා තියෙන්නේ. luxury lifestyle, tourism, shopping, beach life එක mix වෙච්ච place එකක්. ඉතින් Pearl Qatar වල main areas ගොඩක් තියෙනවා. අද අපේ vlog එකෙන් ඔයාලට place දෙකක් බලන්න එකයි යනවා. මොකද ඒකට ගොඩක් වෙලාව යනවා. හැමතැනම ඇවිදින්න බෑ. තවත් vlog එකකින් අනිත් තැන් බලන්න දවසක අනිවාර්යෙන් ඔයාලව එක්කන් යන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ Pearl Qatar වලට ප්‍රසිද්ධ වෙලා තියෙන Crystal Walkway එකට. ඔන්න දැන් අපි එතෙන්ට ඇවිත් ඉන්නේ. මේක ස්පෙෂලි ෆේමස් වෙලා තියෙන්නේ සීලිං එකෙන් හැංගින් ක්‍රිස්ටල් ලයිට්ස් තියෙන නිසා පේනවනේ. ඇත්තටම මාරම ලස්සනයි මේ ප්ලේස් එක. අපි 4 දෙනා ඔන්නේ දැන් ඇතුළට යන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ. අද අපි දෙන්නා තනියම ගමන ආවේ නැහැ. අපි දෙන්නගේ යාළුවෝ දෙන්නෙකුත් එක්කන් තමයි අපි දෙන්න මේ ගමනේ යන්න ලෑස්ති වෙන්නේ. ඔන්න ප්ලේස් එකට ආවා. මෙතන ක්‍රිස්ටල් වෝක් එකේ ෆ්ලෝ ආර්ට්ස් ඩිසයින් ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම නිර්මාණය කරලා තියෙන ක්‍රිස්ටල් භාවිතා කරලා. 3D ඉෆෙක්ට් එකක් වගේ ඉලූෂන් එකක් තමයි දෙන්නේ. බලන්න ගොඩක් ලස්සනයි. කලර්ෆුල්. තව ඉස්සරහට ඔයාලට ආර්ට්ස් ඩිසයින් ගොඩක් බලා ගන්න පුළුවන්. ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. අපි එතන තිබ්බ ෆ්ලෝ ආර්ට්ස් ඩිසයින් ටික බලලා ඉස්සරහට ඇවිදගෙන යනවා තව මොනවද තියෙන්නේ කියලා බලන්න. කලින් මම මෙතෙන්ට ආව මගේ යාළුවෙක් කීවා මේක දිගටම තියෙනවා කියලා ෆ්ලෝ ආර්ට්ස් ගොඩක්. ඉතින් අපි ඉස්සරහට යමු මොන වගේ ආර්ට්ස් ඩිසයින්ද තියෙන්නේ කියලා බලන්න. guys මේක බලන්න. මේ තියෙන්නේ full pearl Qatar වල mini model එකක්. මේ project එක හදලා තියෙන්නේ UDC කියන company එකෙන්. මේක mini city එකක් වගේ තමයි හදලා තියෙන්නේ. පට්ට luxury විදිහට. ලස්සනයිනේ. එතනින් එහාට අපි චුට්ටක් ඇවිදගෙන ගියාට පස්සේ අපිට ක්‍රිස්ටල් ග්ලාස් ෆ්ලෝ ඩිසයින් ගොඩාරියක් හම්බුණා. මාර ලස්සනයි. ඔය හැපැත්තේ තියෙන කෙසෙල් ගස් ඒවා කෘත්‍රිම ඒවා නෙමෙයි ස්වභාවික ඒවා. ඒවා අල්ලන්න එපා කියලාත් ගහලා තියෙනවා. මොකද මේ රටේ ඉතින් ගොඩක් ගස් කොළන් අඩුයිනේ. එයාලා ඒවා හරියට පරිස්සම් කරනවා. ඔයාලගේ ආදරණීයන් එක්ක ඇවිල්ලා ෆොටෝස් වීඩියෝස් අරගෙන ඔයාලගේ මතක පොතට සුන්දර ආදරණීය මතකයන් එකතු කරගන්න පුළුවන් highly recommended place එකක් තමයි
පර්ල් කටාවල තියෙන ක්‍රිස්ටල් වෝක්වේ ඒරියා එක කියන්නේ. ඉතින් කටා ඉන්න කෙනෙක් නම් මේ chance එක මිස් කරගන්න එපා. එතනත් ලස්සන මතකයන් එකතු කරගෙන අපි 4 දෙනා ඊළඟට ගියා තවත් ෆ්ලෝර් ඩිසයින්ස් ගොඩක් බලන්න. මේ ග්ලාස් එක යට හදලා තියෙන්නේ මිනි ඩෙසර්ට් අයිස්ලන්ඩ් සෙන්ස් එකක්. මේ ඔක්කොමත් ක්‍රිස්ටල් යොදාගෙන තමයි මෙයාලා හදලා තියෙන්නේ. ඔයාලට වීඩියෝ එකේ චූටි කොටස් දැම්මට මම මේක ලොකු ඒරියා එකක්. ඉතින් අපිට ඇවිදලා හොඳට මහන්සි යන්නත් එක්ක අපි 4 දෙනා ඉඳගෙන පොඩි කයියක් ගැහුවා. ඉතින් ඊට පස්සේ කයියක් ගහලා මහන්සිය ටිකක් අඩු වුණාට පස්සේ අපි 4 දෙනා මේ දැන් යන්න හදන්නේ ඊළඟ ප්ලේස් එකට. ඒ යන අතරතුරෙත් මම පොඩි වීඩියෝ කැඩලක් ගත්තා මේ ඒරියා එකේ. ඒ යද්දිත් අපිට මේ ෆ්ලෝර් ඩිසයින් ගොඩාරියක් හම්බුණා. අපි දැන් ඊළඟට යමු කනාට් කුවාටියා කියන ප්ලේස් එකට. මම දන්නේ නැහැ ඒකේ නම ඇත්තටම මම හරියට කිව්වද කියලා. මම කොච්චර try කරත් මට ඒ නම හරියට කියව ගන්න බෑ. ඉතින් මම ඔයාලට ඔය උඩින් දාලා තියෙන්නේ අපි ඊළඟට යන්න හදන ප්ලේස් එකේ නම. එහෙනම් අපි යමු ඒ ප්ලේස් එකත් කොයි වගේද කියලා බලන්න. අපිට ඇත්තටම අපි හිටපු ලොකේෂන් එකේ ඉඳලා අලුත් ලොකේෂන් එකට යන්න කිලෝමීටර් 1ක හරි කිලෝමීටර් 2ක හරි දුරක් තමයි තිබ්බේ. මට හරියට මතක නැහැ. ඉතින් අපි කාර් එකේ ගිය නිසා අපිට එච්චර වෙලා ගියේ නැහැ එතෙන්ට යන්න. ඔයාලට වෝක් කරන්න ඕන නම් ටිකක් වෙලා යයි ඇත්තටම. හැබැයි ඕන තරම් උබර්ස් තියෙනවා. උබර් වලින් ඔයාලට යන්න පුළුවන් ඒ ලොකේෂන් එකට. එච්චර දුර නැහැ. අපිට ටිකක් වෙලා ගියා. මොකද අපි ගියපු දවසේ පාකින් අපිට තිබ්බේ නැහැ හොයාගන්න. ඒ නිසා අපි රවුමක් ගහලා පාකින් ඒරියා එකක් හොයාගෙන තමයි අපි යන්න ඕන ලොකේෂන් එකට ගියේ. ඒ නිසා චුට්ටක් අපිට යන්න වෙලා ගියා. ඔන්න දැන් අපි අලුත් ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ. මේ අපි ආව ප්ලේස් එක පර්ල් කඩා අයිස්ලන්ඩ් එකේ තියෙන ඉතලිවල වැනිස් නගරය වගේ හදපු ලස්සන ඒරියා එකක්. මේ තියෙන පාට ගොඩනැගිලි සහ ඒවා මැදින් යන කැනල්ස් නිසා මේක ලිටල් වැනිස් කියලාත් කියනවා මෙයාලා. ඔයාලට මතකද කලින් බ්ලොග් එකේ මම බෝට් රයිඩ් එකක් ගැන විස්තර ෂෙයා කරගත්තා. ඉතින් මේ ප්ලේස් එකත් ඒ වගේ තැනක් තමයි. මේකේ තියෙන වෙනස තමයි මේ බෝට් රයිඩ් එක විනාඩි 20ක් විතර කාලයක් අරගෙන මේ ප්ලේස් එක වටේම බලන්න ඔයාලව එක්කන් යනවා. ඒක තමයි මේකේ තියෙන වෙනස. අවස්ථාව කියන්නේ අපි ගිය දවසේ බෝට් රයිඩ් ගියේ නැහැ. එයාලා එදා ඒක නතර කරලා තිබ්බේ මොකද අපි ගියේ කටාවල රාමසාන් උත්සවයට පහුවෙනිදා. ඉතින් ගොඩක් තැන්වල ඒ දවස්වලට වැඩ කරන්නේ නැහැ. ඉතින් නිවාඩු දවස් කියලා තමයි එයාලා කියන්නේ. ඒ නිසා අපිට බෝට් රයිඩ් එක නම් try කරන්න බැරි වුණා පර්ල් කටාවල තියෙන. ඉතින් මම ඔයාලට කිව්වනේ පර්ල් කටාවල තව places ගොඩක් තියෙනවා කියලා බලන්න යන්න. අද නම් අපිට බලන්න යන්න හම්බුන්නේ නැහැ. වෙන දවසක ඒ තැන් වලටත් ගිහිල්ලා බෝට් රයිඩ් එකේ experience එක ඔයාලත් එක්ක අනිවාර්යෙන් share කරගන්න. ඉතින් අද බෝට් රයිඩ් එක යන්න බැරි වුණාට ඊට වඩා වෙනස් experience එකක් එදා අපි ගත්තා. ඒ තමයි musical stair එකක් play කරා. හැබැයි අත් දෙකෙන් නෙමෙයි කකුල් දෙකෙන්. මේ තියෙන්නේ ඒ stair එක. ඒක උඩ ඇවිදිනකොට මියුසික් එකක් ඇහෙනවා. පියානෝ එකක් උඩ ඇවිදිනවා වගේ. ඒක නම් අපිට වෙනස්ම අත්දැකීමක් වුණා. ඉතින් අපි මාරු විදියට ඒක එන්ජොයි කරා. පේනව නේද? ඒක නම් මාර ෆන් එක්ස්පීරියන්ස් එකක් වුණා අපි 4 දෙනාටම. මාර විදිහට අපි 4 දෙනා එක එන්ජොයි කරා.
ඒ වගේම කැනල්ස් දෙපැත්තෙම ලස්සනට හදපු රෙස්ටුරන්ට් සහ කැෆේස් ගොඩක් තියෙනවා. නයිට් ටයිම් එකට මේක ගොඩක් ලස්සනයි. අපි ගියෙත් නයිට් ටයිම් එකට තමයි. ඉතින් මේ වගේ රිලැක්ස් එකේ ඉඳලා ඔයාලට එන්ජොයි කරලා එන්න පුළුවන්. අපි ගියපු දවසේ නම් ගොඩක් කැෆෙටේරියා වහලා තිබ්බේ. මම ඔයාලට කිව්වනේ මේ උත්සව දවස්වල එයාලා දවස් 3ක් හරි 4ක් හරි කටාවල කැෆේස් හැමතැනම වගේ නිවාඩු. එයාලා සමහර ඒවා ඕපන් තිබ්බා. ඒත් ගොඩක් කැෆෙටේරියා ක්ලෝස් කරලා තමයි එදා තිබ්බේ. මේ රාමසාන උත්සවය නිසා. ඉතින් එහෙමයි කියලා අපි දුක්ුන්නේ නැහැ. අපි එන්ජොයි කරලා සතුටු වෙලා ලස්සන මතකයන් ගොඩක් එකතු කරගත්තා. දැන් නම් අපි 4 දෙනාට හොඳට මහන්සි බඩගිනි හිත නම් ගොඩක් පිරීලා. දැන් අපි 4 දෙනා බඩත් පුරව ගන්න කියලා කැෆෙටේරියා එකක් පැත්තට ගියා. කතාවෙන් කතාව vlog එක අවසානෙටම ඇවිල්ලා. සමහර දවස් තියෙනවා හිතට හරිම සැහැල්ලුවක් දැනෙන. ඒ අපි ආදරය කරන අය එක්ක කිසිම බාධාවක් නැතුව hina වෙන්න පුළුවන් දවස්. කෑම මේසයක් වටේට එකතු වෙලා අපි බෙදාගන්නේ කෑම විතරක් නෙවෙයිනේ නේද? අපේ ජීවිතයේ තියෙන සතුට දුක සහ ඒ ලස්සන මතකයන්. ඇත්තටම ජීවිතය කියන්නේ ඔන්න ඔය වගේ පුංචි පුංචි සතුට වෙන්න පුළුවන් මොහොතවල් එකතු කරගන්න එකටයි. සතුට කියන්නේ මිල අධික දේවල්ම නෙවෙයි. මං හිතන්නේ මං හරි කියලා. හදවතට සමීපයි එක ගෙවෙන මෙන්න මේ වගේ පුංචි නිදහස් මොහොතවල් වලටයි අපි සතුට කියලා කියන්නේ. අද දවසේ ඒ වගේ හරිම ලස්සන දවසක්. ඉතින් අද දවසේ ගෙවුනේ ඔන්න ඔහොමයි. පර් කතාවල සුන්දරත්වයේ වගේම යාළුවෙක් ගත කරපු රසවල් මොහොතවල් මගේ හිතේ හැමදාටම මතක හිටිනවා. හැමදාම වගේම අදත් මම එක දෙයක් ඉගෙන ගත්තා. ඒ තමයි අපි කොහෙ ගියත් මොනව දැක්කත් අපේ ජීවිතේ ඇත්තම සතුට තියෙන්නේ අපි ළඟ ඉන්න මේ ආදරණීය මිනිස්සුන්ගේ හිනාව ඇතුලේ කියලා. දැන් ඉතින් අපි හැමෝම තව එක ලස්සන මතකයන් හිතේ පුරවගෙන ගෙදර යන්නයි මේ ලෑස්තිය. මම හිතනවා ඔයාලත් අද වීඩියෝ එකෙන් ඒ සතුට අත්විඳලා කියලා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරගෙන යන්න. තවත් මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටේ ඉන්න. බයි. මට එන්න ෂොට් එකක් දාන්න. You was the one who got my number at the concert. Call me up and text me.